ඔව් බං දන්නේ නැද්ද? බලපන් ඉතින්. වැඩ ලාභ යන වැඩ. මම මේ පොඩි ෂර්ලොක් හෝම්ස් සීන් එකනේ බං ඉන්නේ. මේක ලියලා තියෙන ඇත්තටම ආතර් කොනන් ඩොයිල් නෙමෙයි. ඒ කියන්නේ එයාගේ කතාවක තමයි තිබිලා තියෙන්නේ. ඒක ලියලා තියෙනවා ෂෝට් ස්ටෝරිස් වගේක්. මේ The Adventures of Sherlock Holmes කියලා අර ඒවැය තමයි ඔක තියෙන්නේ. ඒකක තියෙනවා කතාවක් මේ ස්කැන්ඩල් ඉන් බොහීමියා කියලා. ඒ කියන්නේ එක තැනක හඳුන්වලා තියෙන හෝම්ස් කියනවා වගේ එයා එක මේ අභිරහසක් විසඳන්න මේ ත්‍රිකුණාමලයට ගියා කියලා සිලෝන් වල. දැන් ආතර් කොනන් ඩොයිල් ලියලා තියෙන මේ පොඩි ඩයලොග් එක පදනම් කරගෙන තමයි මේ මොනවාද ඊට පස්සේ කතා ලියවිලා තියෙන්නේ. Tragedy of the Atkinson Brothers in Trincomalee කියන කතාව ආතර් කොනන් ඩොයිල් ලියපු කතාවක් නෙමෙයි. මොකද දැන් ෂර්ලොක් හෝම්ස් ඉන්නේ? මේ කතාව සිද්ධ වෙන්නේ 1883 දී. ලංකාවට නිදහස හම් වෙන්න කලින් ලංකාවේ තේවගාවට සම්බන්ධ වෙලා හිටපු මේ ඇට්කින්සන්ස් නිවුන් සහෝදරවරු දෙන්න දවසක් අභිරහස් විදිහට මේක සහෝදරේ කාමරේ මැරිලා වැටිලා හිටියා. හැකියික්මනින් මේක එංගලන්තෙට ලියවෙනවා. එංගලන්ත විදේශ කාර්යාලයෙන් හෝම්ස්ගෙන් මේක විසඳන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ සහෝදරයා මැරෙන්න බොහොම කිට්ටු කාලේ මේ දෙන්න ඉඳලා තියෙන ගොඩක් බියෙන්. ඒ වගේම ගොඩක් තරහින්. හැමෝම විශ්වාස කළේ එයාට වඳුරු අතේ ශාපේ වැදුණා කියලා. හෝම්ස් ලංකාවේ ත්‍රිකුණාමලයට එනවා. හෝම්ස් මේ ගමනේ ඉන්නේ තමුන්ගේ සගයා වෙච්ච දොස්තර වොට්සන් නැතුව. පස්සේ ෂර්ලොක් හෝම්ස් මේ පරීක්ෂණය විසඳන්න උත්සාහ කරනවා. ෂර්ලොක් හෝම්ස් සහ ඇට්කින්සන් සහෝදරවරු දෙදෙනාගේ ඛේදජනක ඝාතනය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා නොකරන ලද කතාවක්. කොහොම හරි මේ ඔය කතන්දරේ පාදක කරගෙන තැන් තැන්වල මේ ගොඩක් කට්ටිය අර ෆෑන් ස්ටෝරිස් විදිහට තමයි මේ ඔය ලියලා තියෙන Tragedy of the Atkinson Brothers in Trincomalee. Singular Tragedy of the Atkinson Brothers in Trincomalee. කොහොම හරි ඊට පස්සේ ඉතින් මේ ඔය පරීක්ෂණ විසඳන්න ඉතින් මේ චරිත සම්බන්ධ වෙලා ශ්‍රී ලංකන් මිනිස්සු සම්බන්ධ වෙලා කොහොමම තමයි සිද්ධ වෙලා තියෙන්නේ.